අපි හැමෝම රැට නිදාගන්නේ අධි කරන අන්තිම දේ මොකක්ද? ෆෝන් එක චෙක් කරනවා, අපි එලාම් එක තියෙනවා, මැසේජ් එක බලනවා, මේ වගේ උඩට පල්ලෙහාට යනවා. අන්තිමට නිින්ද යනකොට ෆෝන් එක තියෙන්නේ කොහෙද කියලා එක්ක කොට්ටයට එහෙම නැත්නම් ඇඳ වියනේ. එහෙම නැත්නම් ඔළුව ගාවම තියෙන ස්ටූල් එක උඩ. අපි හැමෝම අහලා තියෙන කතාවක් තියෙනවා. ෆෝන් එක ඔළුව ළඟ තියාගෙන නිදාගන්න එපා. පිළිකා හැදෙනවා. ෆෝන් එකෙන් එන රේඩියේෂන් වලින් මොලේ සෛල මැරෙනවා. මේ කතා ඇත්තද? ඇත්තටම අපි මේ නිදාගන්නේ කාලබෝම්බයක් බදාගෙනද? ඔබේ ෆෝන් එකෙන් නිකුත් කරන තරංගවලට ඇත්තටම පුළුවන්ද ඔබේ මොලේ මයික්‍රෝවේව් එකක් ඇතුලේ තියෙන විත්තරයක් වගේ තම්බන්න? අද අපි කතා කරන්න යන්නේ ෆෝන් එක ළඟ තියාගෙන නිදාගත්තම ඔයාගේ ශරීරයට සිදුවන විද්‍යාත්මක ක්‍රියාවලිය ගැන. මේ වීඩියෝ එක ඉවරෙද්දී ඔයාලට තේරෙයි ඔබ බය වෙන්න ඕන රේඩියේෂන් වලටද නැත්නම් ඊට වඩා භයානක වෙනත් දෙයකටද කියලා. මුලින්ම අපි බලමු මේ රේඩියේෂන් එහෙම නැත්නම් විකිරණ කියන බය හිතන වචනේ මොකක්ද කියලා. විද්‍යාවේ විකිරණ කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අයනයිසින් රේඩියේෂන්. මෙන්න මේ අයනයිසින් රේඩියේෂන් ගොඩක් භයානකයි. එක්ස්රේ, ගැමා රේඩියේෂන් මෙන්න මේ වගේ දේවල් තමයි මීට අයත් වෙන්නේ. මේවට පුළුවන් ඔයාගේ සෛලවල තියෙන DNA කඩලා බෙදලා දාන්න. කොටිම කිව්වොත් ඒවට පුළුවන් පිළිකා ඇති කරන්න. දෙවෙනි වර්ගය තමයි non ionizing radiation. මෙන්න මේ වගේ ශක්තිය ගොඩක් අඩුයි. රේඩියෝ තරංග, Wi-Fi මෙන්න මේ වගේ ෆෝන් එක අයිති වෙන්නෙත් මෙන්න මේ කොටට තමයි. ඉතින් මේ තරංග වලට හැකියාවක් නැහැ ඔයාගේ ශරීරයේ තියෙන සෛලවල DNA අණු විනාශ කරලා දාන්න. ඉතින් මේ තරංග වලට කරන්න පුළුවන් එකම දේ තමයි තාපය නිපදවන එක. හරියටම මයික්‍රෝවේව් උදුනක් වගේ. හැබැයි බය වෙන්න එපා. මයික්‍රෝවේව් එකක් වැඩ කරන්නේ වොට් 1000ක විතර බලයකින්. හැබැයි ඔයාගේ ෆෝන් එක වැඩ කරන්නේ මිලි වොට් ගානක ඊටාම පුංචි බලයකින්. විද්‍යාඥයන් කියන විදිහට ඔයාගේ ෆෝන් එකකින් ඔයාගේ මොලේ තැම්බෙන්න නම් ඔයා එක දිගට පැය 24ම ෆෝන් එක කණ්ඩ තියා හිටියත් ඒ උෂ්ණත්වය ඉහළ යන්නේ ඊටමත් සුළු ප්‍රමාණයකින්. ඔයාගේ ශරීරයේ තියෙන රුධිර ගමනාගමනය මගින් ඒ රත් වීම, තාපයේ වැඩිවීම නිමල දානවා. එහෙනම් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ෆෝන් විකිරණ, ෆෝන් වල තියෙන විකිරණ පිළිකාකාරකයක් වෙන්න පුළුවන් කියලා නම් කරලා තියෙන්නේ. ඒකේ තේරුම පිළිකා හැදෙනවා කියන එක නෙමෙයි. ඒකේ තේරුම අපිට තාම 100% ෂුවර් නැහැ. ඒ නිසා පරිස්සම් වෙන එක හොඳයි කියන එක. ඔයා දන්නවද? අච්චාරු සහ කෝමාරිකා යත්වන්නේ මෙන්න මේ ගෲප් එකටම. රේඩියේෂන් වලින් පිළිකා හැදෙන කතාව බොරුවක් වෙන්න පුළුවන්. හැබැයි ෆෝන් එක ළඟ තියාගත්තාම ඊට වඩා ලොකු හානියක් ඔබේ ශරීරයට වෙනවා. ඒ තමයි බ්ලූ ලයිට්. එහෙම නැත්නම් නිල් ආලෝකය. අපේ මොලේ තියෙන පීනියල් ග්ලෑන්ඩ් කියලා පොඩි කොටසක්. මේකෙන් තමයි අපිට නිින්ද යන්න අවශ්‍ය කරන මෙලටොනින් කියන හෝමෝන් එක නිපදවන්නේ. සාමාන්‍ය නීර බැහැගෙන යනකොට, කරුවර වැටෙනකොට මොලේ දැනගන්නවා. දැන් රෑ වෙලා නිදා ගන්න ඕන. අන්න ඒ වෙලාවට තමයි පීනියල් ග්ලෑන්ඩ් එක මගින් මෙලටොනින් ශ්‍රාවය වැඩි කරන්නේ. නමුත් ඔබ රෑ 11ට 12ට ඇඳට වෙලා ෆෝන් එක දිහා බලා ඉන්නකොට මොකද වෙන්නේ? ෆෝන් එකෙන් එන සැර නිල් එළිය හින්දා ඔයාගේ මොලේ රැවටෙනවා. මොලේ හිතන්නේ තාම දවල් ඉර පායලා තියෙන්නේ කියලා. අන්න එතකොට මෙලටොනින් නිෂ්පාදනය එකපාරට නතර වෙනවා. ප්‍රතිඵලය තමයි ඔයාට නිින්ද යන්නේ නැහැ. නිින්ද ගියත් ඒක ගැඹුරු නිින්දක්. එහෙම නැත්නම් ඩීප් ස්ලීප් එකක් නෙමෙයි. මෙන්න මේ හින්දා උදේට නැගිටිනකොට ඇඟට පණ නැහැ, කේන්ති යනවා, මතක ශක්තිය අඩු වෙනවා. මෙන්න මේක දිගින් දිගට මුණහම තමයි තරුණ වයසේදීම දියවැඩියාව, අදිරෝදිර පීඩනය, ඒ වගේම විෂාදය, ડિප්‍රෙෂන් වගේ ලෙඩ හැදෙන්නේ. ඔයාලට තේරෙනවා ඇති ඔයාව මරන්නේ රේඩියේෂන් නෙමෙයි. ඔයාව මරන්නේ නිින්ද මදිකම. තව ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලා ආරාධනා කරනවා. ඔබ කවදාරි ෆෝන් එක සයිලන්ට් දාලා නිදා ගන්න හැදුවත් එකපාරටම පිංගාල සද්දයක් ඇහුනම මොකද වෙන්නේ? ඔබේ හිතට නිකන් කරන්ට් එක වැදුනා වගේ වෙනව නේද? කවුද මෙසේජ් එකක් කිව්වේ? කවුද ලයික් එකක් දැම්මේ? එහෙම නැත්නම් මොකක් හරි හදිසියක්? ඉතින් ෆෝන් එක ළඟ තියාගෙන නිදා ගන්නවා කියන්නේ ඔයාගේ මොලේ පැය 24ම ඇලර්ට් එකේ තියා ගන්නවා කියන එකයි. මේකෙදි ඇත්තටම වෙන්නේ ඔයා නිදාගෙන හිටියත් ඔයාගේ යටිසිත සබ්කොන්ෂස් ලෙවල් එක තමයි ඉන්නේ. ඒ කියන්නේ ඔයාගේ යටිසිත බාගට ඇහැරලා තමයි ඉන්නේ. මෙන්න මේ හින්දා ඔයාගේ ශරීරයේ කෝටිසෝල් කියන ආතති හෝමෝන් එක එහෙම නැත්නම් ස්ට්‍රෙස් හෝමෝන් එක නිතරම ඉහළ මට්ටමක තියෙනවා. සරලවම කිව්වොත් මේ ෆෝන් එක ළඟ තියාගෙන නිදා ගන්නවා කියන්නේ සතුරෙක් කෙනකම් මුරට ඉන්නවා වගේ වැඩ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ හින්දා ඔයාගේ මොලේට විවේකයක් ලැබෙන්නේ නැහැ කියලා. පිළිකා කතාව බොරුවක් වුණාට මෙන්න මේ ෆෝන් එක හින්දා ඇත්තටම මැරුණු අය ඉන්නවා. අපි බලමු දැන් මේ කොහොමද කියලා. ඉතින් ඊට කලින් මේ වීඩියෝ එක ගැන අදහසක් ඔයා කමෙන්ට් එකක් විතර දාන්න මතක් කරන්න එපා. ඒ කොහොමද දන්නවද? ඒ තමයි ගිනි අනුතුරු වලින්. කොහොමද ඇත්තටම මේක වෙන්නේ? ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා ෆෝන් එක charge එකට ගහලා ෆෝන් එක කොට්ට යටින් තියාගෙන නිදා ගන්න. මෙන්න මේක තමයි කරන්න පුළුවන් භයානකම දේ වෙන්නේ. මෙන්න මේ ස්මාර්ට්ෆෝන් වල තියෙන ලිතියම් අයන් කියන බැටරිය. මෙන්න මේ බැටරි charge වෙද්දී අපි දන්නවා සාමාන්‍යයෙන් වෙන දේ තමයි රත් වෙන එක. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මෙන්න මේ රස්නේ වාතයට මුදා හරින්න ඕනේ.
නමුත් මම අර මුලින් කිව්ව විදිහට ඔයත් ෆෝන් එක චාර්ජර් ගහලා කොට්ට යටින් තියෙන කෙනෙක් නම් මෙන්න මේ රස්නේ වාතයට මුදා හරින්න විදිහක් නැහැ. ඉතින් මේ වගේ වෙලාවක වෙන්නේ ෆෝන් එක චාර්ජ් වෙද්දී රත් වෙලා වාතය පිට වෙන්න තැනක් නැතුව ෆෝන් එක අවසානට පුපුරන එක. ඉතින් මම මේ සඳහන් කරපු විදිහට අනතුරු වෙලා මිය ගිය අය වගේම බරපතල තුවාල ලැබුණ අය ලෝකේ පුරා අපිට වාර්තා වෙනවා. ඉතින් මම මතක තියාගන්න ඕනේ කිසිම හේතුවක් නිසා ෆෝන් එකක් කොට්ටයක් යට එහෙම නැත්නම් මෙට්ටයක් යට තියලා චාර්ජ් කරන්න යන්නේ. එහෙනම් ඇත්තටම අපි මොකද කරන්න ඕනේ? එතකොට මේ මම කියන්නේ හෙට ඉඳන් මේ ෆෝන් එක විසි කරන්න කියලාද? මෙන්න මම දැන් කියන්නේ ඒකට තියෙන විද්‍යාත්මක විසඳුම මොකක්ද කියලා. ඒතරම විසඳුමක් නෙමෙයි විසඳුම් තුනක් තමයි මම කියන්නේ යන්නේ. පළවෙනි විසඳුම තමයි මීටරේ නීතිය. ඔයාට ෆෝන් එක ඇඳට නැතුවම බැරි දෙයක් නම් ඔයාට පුළුවන් ඔයාගේ ඇඳේ ඉඳන් මීටරයක් එහෙම නැත්නම් අඩි 3ක් ඈතින් ෆෝන් එක තියන්න. මෙන්න මේ හේතුව හින්දා ෆෝන් වලින් විකිරණ වලින් බලපෑමක් සිදු වෙනවා නම් අන්න ඒකත් අඩුවීම සිදු වෙනවා. දෙවෙනි එක තමයි පරණ තාලේ එලාම් ඔරලෝසුවක් ගන්න. කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ෆෝන් එකේ ඉන්න මට ෆෝන් එක නැත්තම් මට උදේට හැරෙන්න බෑ. මෙන්න මේ කියන ප්‍රශ්නේ. ඉතින් ඒකට විසඳුමක් විදිහට තමයි මෙන්න මේ විදිහට පරණ තාලේ එලාම් ඔරලෝසුවක් ගන්න කියන්නේ. ඉතින් මේක වඩා ඉතාමත් අඩු මුදලට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති. මෙන්න මේ එලාම් ඔරලෝසුවක් ගන්න හින්දා ඔයාට කොහොමත් රාත්‍රී කාලයට ෆෝන් එක ඕන වෙන්නේ නැහැ. තුන්වෙනි කරුණ තමයි එයාප්ලේන් මෝඩ් දාන්න. ඉතින් මේ කොහොම විදිය වුණත් ඔයාගේ ඇඳට ෆෝන් එක ඕන නම් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ එයාප්ලේන් මෝඩ් ඔන් කරගෙන ඔයාගේ ෆෝන් එක ඔයා ළඟ තියාගන්න. එයාප්ලේන් මෝඩ් ඔන් කරලා තියෙන හින්දා ඔයාගේ ෆෝන් එකට එන තරංග ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම බැටරි ඉතුරු වෙනවා. මෙන්න මේ හින්දා බැටරියත් ඉතුරු වෙනවා. ඔයාගේ හොඳට නිින්දත් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමයට ඔයාලා try කරලා බලන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙන්න මේකයි. ෆෝන් එකකින් ඔයාට පිළිකා හැදෙන්න තියෙන සම්භාවිතාවය බොහොම අඩුයි. ඒ ගැන අනවශ්‍ය බියක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ෆෝන් එකකින් ඔයාගේ නිින්ද නැති වෙලා මානසික ආතතිය වැඩි වෙලා ඔයා ලෙඩෙක් වෙන්න තියෙන සම්භාවිතාවය 100%යි. අඩුම තරමේ රාත්‍රී කාලයටවත් ඔයාගේ මොළයට නිදහසක් දෙන්න. එහෙනම් අද රැයේ ඉඳන් ෆෝන් එක පැත්තකින් තියලා නිදා ගන්න try කරන්න. ඉතින් හැමදාම ඔයාගේ සෞඛ්‍යයට වැදගත් වෙන මේ වගේ වීඩියෝ බලන්න අපේ Student Nurse YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් ඔයාගේ යාළුවෙක්ට share කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක හමු වෙමු. ඔයාලට සුබ දවසක්. ඒ වගේම මෙන්න මෙතන end screen වල තියෙනවා අපේ කලින් වීඩියෝ, අපේ අලුත් වීඩියෝ මෙන්න මේ හැම දෙයක්ම මෙතනින් ගිහලා බලන්න පුළුවන්. එහෙනම් සුබ දවසක්.